ක්‍රිස්තුස් වහන්සේ තුල මාගේ සහෝදර සහෝදරයනේ මේ අලුත් මාසේ අලියම් උදෑසන ස්වාමින් වහන්සේගේ වචනය ආශිර්වාදමත් ලෙස ඔබගේ ජීවිතයට නිවසට කාර්යාලයට පැමිණ තිබෙන බව ඔබ විශ්වාස කරන්න. ඒ වගේම සෑමදා කියනා වගේ ඔබට යහපත පමණයි අයහපතක් නෑ. ඔබගේ උරුමය නම් යහපතයි. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය මේම කියනවා ස්වර්ගීය සීල ආශිර්වාද ඔබ තුලය. එපිස පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි 4 වෙනි පදය මේ ආකාරව කියනවා අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධවන්ත නොකැල්ව සිටින පිණිස ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙස උන්වහන්සේ තුල ස්වර්ගික ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. හාලෙලූයා. ඊටමත් ගැඹුරු අනර්ග දෙයක්. මේ ගැන අපි ඊටමත් අදිසි නොවි අපි මේක මෙනෙහි කරන්න අවශ්‍යයි. මාගේ සහෝදර සහෝදරියනේ. එතන කියනවා සෑම කිතුණුවෙකුම අවබෝධ කර ගන්නයි මම දෙවියන් වාසකින් යදිමි. පවුල් අපොස්තලතුමා 2 කොරින්ති 6:16 පරණ කිස්මේ දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් ගෙන හැර දක්වමින් එම පොරොන්දුව මනුෂ්‍යයා තුල උන්වහන්සේ ජීවත් වීමට පැමිණෙමින් සම්පූර්ණත්වයට පැමිණ බවට සහතික වෙමින් මෙසේ පවසයි. හාලෙලූයා. ඉතින් දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකඟ කමක් මොකද්ද? මක්නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාව එසේම දෙවියන් වහන්සේ කතා කොට මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි. ඇසිරෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි. ඔහුද මාගේ සෙනගව සිටින්නෝය කීසේක. කුමන ආකාර ආශිර්වාදයක්ද? දේව දරුණේ උදෑසන පළවෙනි මාසයේ මුල් දවසේ උදෑසන මොන වගේ ආශිර්වාදමත් වචනද අපිට මේ කතා කරන්නේ? අද දවසේ අප තුල සුද්ධාත්මයාණන් වහන්සේ සිටීම කුමන ආකාර ආශිර්වාදයක්ද? සියලුම ආශිර්වාද වලට වඩා උසස්ම උන්වහන්සේය. ඔබගේ ඉහළම වාසිය ලබා දෙන්නාය. උන්වහන්සේ සියල්ල දන්නා අතර සියල්ල හිමිකරුය. උන්වහන්සේ ඔබ තුල යන්නේ අදහස ඔබ ජීවනයේ උදෙසා මවා ඇති බවය. හාලෙලූයා. උන්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන සියල්ල වීමට ඔබට අවශ්‍ය උන්වහන්සේව පමණයි. හාලෙලූයා. සුභාරංචිය තුල ඔබගේ ජීවිතයේ ඉරණම සම්පූර්ණ වෙනවා කියලා ස්වාමීන් වහන්සේ වචනේ කියනවා. හාලෙලූයා. ඊටමත් අනර්ගයි. මේ වෙලාවේ ඔබ සිටින ඕනම ස්ථානය තුල ඔබ මේක ඇහුම්කන් දෙන්නට පුළුවන්. ඔබ වැඩ කරන තැන, කාර්යාලයේ, ඩ්‍රයිවිං කරන වාහනයක යන එන ඕනම අවස්ථාවක ඔබ මේකට ඇහුම්කන් දෙනවා ඇති. මාගේ දේව දරුවනේ ස්වාමින් වහන්සේ ඔබට තබා තිබෙන ස්වර්ගික සියලුම ආශිර්වාද අද දවසේ ඔබ තුල බව මේ වචනය තුල අපිට පෙන්වුම් කරනවා. ඒ නිසා මම මේ වෙලාවේ ඔබට මම යහඥා කරනවා ආශිර්වාද කරලා. ආදර පියාණෙනි, නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන මේකට යහුම්කන් දෙන්නා වූ සෑම දුවා දරුවෙක්, වැඩිමාල්ලෙක්, මහලු වයසයෝ සිටින සෑම කෙනෙකු වාසක අස්තර මේ උදෑසන බාර කරනවා. මම ආශිර්වාද කරනවා. මේ වචන තුල තිබෙන සෑම ආශිර්වාදයක් ඔවුන් තුල බාස් ලබා තිබෙන නිසා සුතුයි. ඔවුන් ඒවා ලබා ගන්නට, ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය කර ගන්නට ආශිර්වාද කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්.
ඉතින් මාගේ සෙනෙහවන්ත දේවදරුවනේ මේ උදෑසන මම ස්තුතිවන්ත වෙනවා දවසේ ඔබ මේ යාඥාවට එකතු වෙච්ච නිසා මේ යාඥාවේ මේ වචනේ මෙනෙහි කරලා අද දවස පුරාම ඔබ ආශිර්වාද ලබා කියලා විශ්වාස කරන අතරතුර ඔබට පුළුවන් අපේ channel එක subscribe කරලා ඔබට මේ අපේ වැඩසටහන් නරඹන්නට ඔබට පුළුවන් වෙනවා ඒ බෙල් බටන් එක ඔබලා ඒ වගේ අපිට මෙසේජ් කරන්න තව කෙනෙකුට මේක ෂෙයා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් නැවත අපි ඊට උදෑසන මේ ආකාරයෙන්ම මුණ ගැහෙමු